ලෞතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ දින්නාහම් වික්කවේ න සුප්පතිකාරම් වදාමි මාතුච්ච පිතුච්ච කියලා. මහණෙනි මේ ලෝකයේ කළගුණ සලකා නිම කරන්නට බැරි දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි අපේ ආදරණීය අම්මයි තාත්තයි. අවුරුදු 100ක් කරමත තබාගෙන අම්මට තාත්තට උපස්ථාන කළත් ඒ අම්මා තාත්තගේ ණයෙන් නිදහස් වෙන්න බැහැ කියලායි පින්වතුනි බුද්ධ දේශනාව. ඒ තරම්ම අම්මලා තාත්තලා දරුවන් වෙනුවෙන් කැපකිරීම කරලා තියෙනවා. වැටුපක් පඩියක් නොලබා තම දරුවන් වෙනුවෙන් මුළු ජීවිත කාලයම කැප කරන්නේ ඔබේ ආදරණීය අම්මයි තාත්තයි පමණයි. ඒ ආදරණීය අම්මා තාත්තව තමයි වර්තමාන සමාජයේ බොහෝ තරුණ දරුවන් මහලු මඩම් වලට මහ පාරවල් වලට ගෙයි පිළිකන්නට ඇදලා දමන්නේ. පින්වත්නි, ලෞතර බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තව gedara බුදුන්ට සමාන කළේ නිකම් නන් නෙවෙයි. ඒ වටිනා උත්තමාවිය, ඒ වටිනා උත්තමයා ආදරයෙන් කරුණාවෙන් දැක බලා ගන්න. අනන්ත වූ කරුණාව ගලන්නේ සමන්ත සක්වල ගුණ පැතිරෙන්නේ අසන්න දරුවනි ඇයිනා අද බඩගින්නේ අම්මාවරුයි අද බඩගින්නේ දෙවිත වීමේ සසර දුක් ගින්නේ කඳුළු බිබි මග ඇවිදින්නේ සොඳුරු නදන ගුණ අමතක වන්නේ gedara බුදුන්ටද මෙහෙම දහසක් පැතුමන් නද පුරලා වෙහෙස මහන්සිව දහඩිය හෙළලා දරුවමට නොබලති යැයි සිතලා මව්පියවරු යති සිඟමන් යදලා මව්පියවරු යති සිඟමන් යදලා